මිළඟට පිළිතුරු කතාව කිරීමට ගරු අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අද දින ටිචාඩ් බදුද්දීන් ගරු කර්මාන්ත වාණිජ කටයුතු ගරු අමාත්‍යතුමා විසින් මුදල් ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගේ එකඟත්වය ඇති ඉදිරිපත් කරන ලද මෙම ගැසට් නිවේදනය සඳහා මේ සභාවේ අනුමැතිය ලබා ගැනීමට කරුණු ඉදිරිපත් කිරීමේදී විපක්ෂයේ විසින් ඊටම විවිධ අදහස් යෝජනා ගණනාවක් මෙම සභාවට ඉදිරිපත් කළා. මම හිතන්නේ එම සඳහා පිළිතුරු දීම පෙර අපි ගරු කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍ය ටිචාඩ් බදුද්දීන් මැතිතුමා අසනීප තත්ත්වයෙන් පෙළෙන නිසා අද මෙම ගරු සභාවට පැමිණෙන්න නොහැකි වීම පිළිබඳවත් කනගාටුව එතුමා ප්‍රකාශ කරන්න කියන ඉල්ලීමත් මගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටියා. කෙසේ නමුත් අපි අද ඉදිරිපත් කරන මෙම ගැසට් නිවේදනයට අනුව ඖෂධ සම්බන්ධව හා එහෙම නැත්නම් අපි එම රෝගීන් සඳහා යොදා ගන්නා නැතහොත් සාමාන්‍ය දරුවන් සඳහා යොදා ගන්නා විවිධාකාර නිෂ්පාදන ගණනාවකට සෙස් බදු වලින් නිදහස් කිරීමත් සෙස් බදු පැනවීමත් සඳහා තමයි මෙම ගැසට් නිවේදනය ඉදිරිපත් කරලා තිබෙන්නේ. විශේෂ වශයෙන්ම මෙහිදී අපි ඝනකම මිලිමීටර් 0.3 නොඉක්මවන්නා වූ සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතියට යටත් වූ ආනයනය කරන ලද ඖෂධ ඇසුරුම් පටල අපි නිදහස් කරලා තියෙනවා. ඒ වගේම කෙඳි කැටි වලින් සකස් කළ වෙනත් භාණ්ඩ කපු වලින් නිමවූ තෙත් පිරිසිදු කිරීමේ කඩදාසි කුතුම කෙඳි වලින් නිමවූ දේවල් තෙත් පිරිසිදු කිරීමේ කඩදාසි ඒ වගේම අනිකුත් භාණ්ඩ වලින් තෙත් පිරිසිදු කඩදාසි ඒ වගේම ඕනෑම ද්‍රව්‍යයකින් නිපද වූ සනීපාරක්ෂක හා කුඩා සහ ටැම්පෝන ඉන්ද්‍රිල් කඩ සහ ලදරුවන් සඳහා කසල අවශෝෂණය කරන ආස්තන සහ ඒ හා සමාන ද්‍රව්‍ය ඒ වගේම සනීපාරක්ෂක තුවා සහ ටැම්පෝන සහ අනිකුත් දේවල් වලට සෙස් බදු පැනවීමක් සිදු කරලා තිබෙනවා. විශේෂ වශයෙන්ම මම කියන්න කැමති අපේ හඳුන්නෙත්ති ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා මේ මගින් රුපියල් 10ක වගේ ප්‍රමාණයකට අපි ගන්නා එම නැප්කින් වගේ දේයකට මෙම බදු පැනවීම නිසා එම 1300ක් වගේ ප්‍රමාණයක් එම භාණ්ඩය මිල අධික තත්ත්වයකට පත් වෙනවා කියලා. මම හිතන්නේ මෙම බදු පැනවීම කරන්නේ කිලෝ එකකට රුපියල් 300ක්. හැබැයි මම අහලා නැහැ මේ නැප්කින් එකක් කිලෝ එකක් විතර බරයි කියලා. කවුද කියන්නේ? ඒක සාමාන්‍යයෙන් කිලෝ එකකට අඩුම ගානේ ග්‍රෑම් 100ක් තිබ්බනම් කිලෝ එකට අයිති වෙනවා නැප්කින් වගේ දෙයක් එම කෑලි 10ක් පමණ. එතකොට එකට යන්නේ රුපියල් 30ක පමණ ප්‍රමාණයක්. හැබැයි ඔය ප්‍රකාශ කරේ මේක විශාල වශයෙන් මේ එම ද්‍රව්‍ය වලට අවශ්‍ය වන ටැක්ස් පැනවීම නිසා අහිංසක ජනතාවට අද ඒ සඳහා අවශ්‍යතාවයක් කර ගැනීම පරිත්‍යාගයකට පත් වෙලා තියෙනවා කියලා. කෙසේ නමුත් අපි පැහැදිලිව කියන්න ඕන මේ නැප්කින් වලින් මෙම සෙස් බදු ඉවත් කරලා තියෙනවා. ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ විසින් නිකුත් කරන ලද එම රේගු එම සංකේත වර්ගීකරණ යටතේ එම දේවල් ඉවත් කළා තමයි අනිත් ඒවට මෙම ටැක්ස් මෙම සෙස් බදු පනවලා තියෙන්නේ. විශේෂ වශයෙන් කර්මාන්ත ක්ෂේත්‍රය ගත්තාම අපි දන්නවා අපේ අපනයන සංවර්ධන මණ්ඩලයේ යටතේ තමයි විශාල වශයෙන් අපේ රටේ දේශීය නිෂ්පාදනය සඳහා නිෂ්පාදන දිරිමත් කරමින් අපිට විදේශ විනිමය ලබා ගැනීමේ ආයතනයක් හැටියට වැදගත් ස්ථානයක් අපේ අපනයන සංවර්ධන මණ්ඩලය ලැබලා තියෙනවා. විශේෂ වශයෙන් අපි කියන්න ඕන අපනයන සංවර්ධන මණ්ඩලය සම්බන්ධයෙන් අද විවිධ තර්ක විතර්ක විපක්ෂ විසින් ගෙන ආවා. හැබැයි අපි පැහැදිලිව කියනවා මෙම අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉන්න නිලධාරීන් ගත්තාම මොවුන්ගේ තියෙන දක්ෂතා ගත්තාම මොවුන්ගේ තියෙන උගත්කම ගත්තාම දැනීම ගත්තාම මම හිතනවා කිසිම ආයතනයක ඒ වගේ නිලධාරීන් පිරිසක් ඇත්තේ නැහැ. අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, සභාපතිතුමා, ඒ වගේ අධ්‍යක්ෂක මණ්ඩලය හා අනිකුත් සියලුම නිලධාරීන් මෙය මනාව මෙම අපනයන සංවර්ධන මණ්ඩලයේ කටයුතු ඉටු කරමින්
අද අපි ලෝකෙට අවතීර්ණ වෙන්න, ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න, ලෝකෙට නව නිෂ්පාදන හඳුන්වා දෙන්න ගම්මට්ටමින් ගිහිල්ලා ඔවුන් සාකච්ඡා පවත්වමින් අපනයනකරුවන් දිරිමත් කරනවා. මම හිතනවා මේ සෙස්පදු පැනවීම තුලින් තමයි අපේ රටේ භාණ්ඩ ආනයනයක් සීමා කරන්න පුළුවන් වෙන්නේ. හේතුව අපේ රටේ භාණ්ඩ ආනයන සීමා කරනවා නම් අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ අපි ඊටම වැදගත් කොට සැලකනවා. කර්මාන්තයක් දේශීය වශයෙන් නගා සිටවන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් එම කර්මාන්ත ක්ෂේත්‍ර ශක්තිමත් කරන්න දේශීය වශයෙන් එම කර්මාන්ත කරනට අපි සාහන ලබා දෙන්න ඕන. මහින්ද චින්තන ඉදිරි දැක්ම තුලින් අපි දන්නවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 300ක කර්මාන්ත 300ක් ඇති කරන්න එතුමා අවශ්‍ය සියලුම බදුසන් ලබා දුන්නා. ලක්ෂ 500කට වැඩි ආයෝජනය කරන කර්මාන්ත සඳහා එතුමා හඳුන්වා දුන්නා සම්පූර්ණම අවුරුදු 10කට බදු විරාමයක් ලබා දෙන්න. එපමණක් නෙවෙයි ඔවුන්ට අවශ්‍ය බැංකු පහසුකම් ලබා දෙන්න. හැබැයි අපිට අවශ්‍යලා තියෙනවා මේ කර්මාන්ත ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යාමේදී නිසියාකාර මේ කර්මාන්තකරණයක් තුලින් අපේ රටේ සම්පත් දායකත්වයේ කොහොමද මේ කර්මාන්ත ලබා ගන්නෙ? මේකට අපේ රටේ තියෙන තාක්ෂණික දැනුම හා වෙනත් එම උපකරණ ලබා ගැනීමේ අවදානමක් අද අපිට ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍යලා තියෙනවා මෙම ඕඩර් ප්ලීස් ගරු කතානායකතුමා මුල ආසනය ගන්නවා ඇති. ඔව් අන්තිම එම නිසා ගරු කතානායකතුමනි මම කියාගෙන ආවේ මේ කර්මාන්ත නිෂ්පාදන ක්ෂේත්‍රය හා අපනායන සංවර්ධන මණ්ඩලය සම්බන්ධයෙන් මේ විපක්ෂයේ කතා කරපු ඒ සේවවට පිළිතුරු. එම නිසා නිෂ්පාදන කර්මාන්ත පදනම් වූ ආර්ථිකයක් අපි ඒක විශේෂ වශයෙන්ම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එම ප්‍රාදේශීය කොට්ටාස මට්ටමින් එම කර්මාන්ත දිරිමත් කිරීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සලසා දීලා තියෙන බව අපේ විපක්ෂය හොඳින්ම පැහැදිලිව දන්නවා. ඒ වගේම එම කර්මාන්තකරුවන් දිරිමත් කරන්න අවශ්‍ය විදේශ වෙළඳපොළ ලබා දෙන්න අපිට අවශ්‍ය ශක්තිය එතුමා ලබා දීලා තියෙනවා. අපි අපනයන සංවර්ධන මණ්ඩලය මගින් රිෆ්ලෙක්ෂන් ශ්‍රී ලංකා කියන එම දෑවැන්ත එම ප්‍රදර්ශනය ප්‍රථම වතාවට 1466ක් වගේ ආයෝජකයන් මෙහෙට ගෙන්නලා විදේශ ජනමාධ්‍ය වලින් ගෙන්නලා මහා පරිමාණයේ අපි එම ප්‍රදර්ශනය මෙහි පැවැත්තුවා. ඒකෙදි රටවල් 66කින් ඉදිරිපත් වුණා තමන්ගේ නිෂ්පාදන අපේ ලෝකෙට අවතීර්ණ කරන්න මොනවද මේ නිෂ්පාදන අපිට කොසේ ලංකාවෙන් ක්‍රියාත්මක කරගත හැකිද යන්න පිළිබඳව ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දීම සඳහා ඉදිරිපත් කළා තිනවා. එපමණක් නෙවෙයි ශ්‍රී ලංකාවේ 600කට අධික සංඛ්‍යාවක් එම නිෂ්පාදකයෝ මෙම කර්මාන්ත ප්‍රදර්ශනයට සහභාගී වුණා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ සංවර්ධන මණ්ඩලය නිකන් හිටියේ නෑ. එතුමන්ලාට තියෙන සම්පත් උපයෝග කරගෙන එතුමන්ලා ඉතේ විශේෂ කාර්යභාරයක් මේ රට වෙනුවෙන් කරලා තියෙනවා. මම දකිනවා අපේ කර්මාන්ත ක්ෂේත්‍රය ගත්තාම කරු කතානායකතුමනි අපි පහුගිය දවස්වල මේ කර්මාන්ත ක්ෂේත්‍ර අදාළ දේවල් පරීක්ෂා කළා. අපි රේගුවෙන් ගෙන්න ගත්තා සියලුම දත්ත. මෙහිදී ටොන් 10000කට වැඩිය නිෂ්පාදනය කරන භාණ්ඩ රාශියක් අපේ රටේ තියෙනවා. අපි පිටරටින් ගෙන්නනවා. අපි මේ වෙනකොට තීන්දුවක් කරන් තියෙනවා. එම භාණ්ඩ සඳහා අවශ්‍ය කර්මාන්ත ශ්‍රී ලංකාව තුළ ඇති කරන්නේ නම් එම කර්මාන්ත සඳහා දිරිමත් කිරීමක් වශයෙන් ඔවුන්ට අවශ්‍ය සහන රජයෙන් ලබා දෙන්න. එහෙම නැත්නම් ආනයනය කරන භාණ්ඩ සඳහා සෙස්පදු පදු පනවලා ඔවුන්ව දුර්වල කරලා ඒ භාණ්ඩ ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කරන්න ශ්‍රී ලංකාවේ ආදායම පිටට යන එක වළක්වාලන්න කටයුතු කරන්න. ඒ වගේම අපි අපනයන සංවර්ධන මණ්ඩලය වශයෙන් අපි ගමින් ගමට ගිහිල්ලා ජනතාව දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කට ගිහිල්ලා අපි දැනුවත් කරමින් මෙම අපනයනය ශ්‍රී ලංකාවට වැඩදායි වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමේ ක්‍රමවේද සකස් කරන්න අද අපනයන සංවර්ධන මණ්ඩලය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා අපිට කිසිම ක්ෂේත්‍රයකින් අපනයන ක්ෂේත්‍රය කඩාවැටීමක් සිදු වෙලා කියන මර්ධයත් එක්ක අපි එකඟ වෙන්නේ නැහැ. මේ වෙනකොට කරු කතානායකතුමනි 2010 වර්ෂය වන විට 2012 වර්ෂය වන විට මිලියන 10කට වැඩි ආදායම් ලැබූ අපනයනකරුවන් 192ක් අපේ රටේ ඉන්නවා. ඒ වගේම මිලියන 10 සිට මිලියන 500 දක්වා ආදායම් ලැබූ අපනයනකරුවන් 118ක් අපේ රටේ ඉන්නවා. ඒ වගේම මිලියන 500 සිට මිලියන 150 දක්වා ආදායම් ලැබූ අපනයනකරුවන් 298ක් ඉන්නවා. ඒ වගේම රුපියල් මිලියන 150ට අඩු දක්වා ආදායම් ලැබූ අපනයනකරුවන් 2728ක් ඉන්නවා. ඒ වගේම තමයි අපි මෙම අපනයනකරුවන් පාවිච්චි කරමින් ලෝකයේ රටවල් 199ක් තියෙන ලෝකයේ රටවල් ඒකෙන් රටවල් 164කට පමණ අපේ අපනයන දිරිමත් කරන්න අපේ අපනයන හඳුන්වා දෙන්න අපි අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා අපි විවිධ ප්‍රදර්ශන පවත්වනවා විවිධ රටවල් වලට ගිහිල්ලා. ඒ වගේම අපේ වාණිජ්‍ය දෙපාර්තමේන්තුවක් තියෙනවා. මේ වාණිජ්‍ය දෙපාර්තමේන්තුවේ රටවල් 26ක නියෝජිතයෝ ඉන්නවා. ඒ නියෝජිතයෝ ලව්වලා
ඒ නියෝජිතකින් මගින් අපි ආයෝජකයෝ මේ රටට ගෙන්නා ගන්න අවශ්‍ය ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. අද වෙනකොට අපි ගියා මියන්මාරට කරු කතානායකතුමනි. එහිදී අපේ මියන්මාර රජයේ පතල් අමාත්‍යතුමා අපි හම්බුණා. අපි එහි ගොඩනැගිලි ඉදිකිරීම් අමාත්‍යතුමා අපි හම්බුණා. ඒ වගේම අපි ඒ වාණිජ අමාත්‍යතුමා හම්බුණා. ඔවුන් අපේ මැණික් වල තියෙන තාක්ෂණය දැකලා ඔවුන් විස්මයටපත් වුණා. ඔවුන්ගේ වගේ තාක්ෂණයක් ඇත්තේ නැහැ. ඔවුන් ඉල්ලා සිටියා ඒ තාක්ෂණ අපිට ලබා දෙන්න. අපිත් එක්ක ගිවිසුමක් ගහලා එම මැණික් ලංකාවට ගෙනල්ලා ලංකාවේ යම්කිසි සහතිකයක් දීලා ලෝකයට අවතීර්ණය කරන්න ඔවුන්ගේ එකතාවය පළ කරලා තියෙනවා. ඒ වගේ අපි වියට්නාමයට අපි දැන් යන්න ලෑස්තිලා තියෙනවා. අපි මේ වගේ එම රටවල් වල ඉන්න නියෝජිත මාර්ගයෙන් අපේ එම රටවල් වල තියෙන ව්‍යාපාරිකයන් හඳුන්වාගෙන එම ව්‍යාපාරිකයන්ගේ ලංකාවට ආනයනය කරන භාණ්ඩ හඳුන්වාගෙන එම ව්‍යාපාරික අපි ආරාධනා කරනවා ලංකාවට අවිල්ලා මෙම් භාණ්ඩ නිෂ්පාදනය කරන්න කියලා. ඒ නිසා අද අපි කිසිම දෙයක් නොකරපු රජයක් හැටියට තමයි විපක්ෂය අපව අද දකින්නේ. ඒ නිසා අපි විශේෂ වශයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රය ගැන අද කතා කරනවා. මම හිතනවා ඇඟලුම් ක්ෂේත්‍රය කියන්නේ මේක එක එක රටවල් වලට සංචරණය වෙන ක්ෂේත්‍රයක්. අද තියෙනවා ශ්‍රී ලංකාවේ, හෙට යනකොට යනවා වියට්නාමයට, තව කාලෙක යනවා බංග්ලාදේශයට. ඒ නිසා මේක එක රටකට කවදාකවත් හැමදාම පවතින්නේ නැහැ. අපි දන්නවා ජෝර්දානිය ගත්තොත් අවුරුදු 35ක ගිවිසුමක් තියෙනවා නිදහස් වෙළඳ ගිවිසුමක් ඇමරිකාවත් එක්ක. හැබැයි එහිදී එම ජෝර්දානයේ එම ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු පෘතුගලයන් එම ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුළේ අවතින්න වෙන්නේ කැමති නැහැ. හේතුව ඔවුන්ගේ සේවාව ගුණාත්මක භාවය ගැන තියෙන අවිශ්වාසය නිසා. ඒ නිසා ශ්‍රී ලංකාවට මොනතරම් බාධක පැමිණුවත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ වැඩිම වාර්තාගත ඇඟලුම් අපි තවමත් ඇමරිකා එක්සත් ජනපදයට යවනවා කියන එකත් අපි මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම එතුමා කතා කරා ආයෝජන කලාප ගැන. ගරු කතානායකතුමනි, අපි දැනටමත් ආයෝජන කලාප 28ක් ශ්‍රී ලංකාව පුරා පිහිටලා කර්මාන්ත අමාත්‍යාංශ යටතේ ඒව දිරිමත් කරන්න අවශ්‍ය කටයුතු කළක තියෙනවා. ඒවට අවශ්‍ය යටිතල පහසුකම්, ඒවට අවශ්‍ය භෞතික සම්පත් ලබා ගැනීමේදී අපෙන් විටිවිද සේවය අමාත්‍යාංශ වශයෙන් අපි දිරිමත් කිරීමේ වැඩ කටයුත්තක් අපි ආරම්භ කළා තියෙනවා. අපිව පෞද්ගලිකව නිරීක්ෂණය කිරීම සඳහා ගරු අමාත්‍යතුමා මාවත පවරා දී තිබෙනවා. එම නිසා මෙම කියන දෙයක් ඇත්තේ නැහැ. අද අපිට සේවාවන් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇඟලුම් කර්මාන්ත ශාලාවට ගියාම ඔවුන් ඉල්ලනවා සේවකයෝ 600ක් අපිට දෙන්න පුළුවන්ද කියලා. සේවකයන් නැති ප්‍රශ්න අපිට තියෙනවා. එහෙමනම් අද කියනවා ගමේ ඉන්න දරුවට රක්ෂාවක් නැහැ. ගමේ ඉන්න තරුණ තරුණිය අද අතරමං වෙලා ඉන්නේ කියලා. අපි ආරාධනා කරන විපක්ෂයට පුළුවන් නම් තමුන්නාස ළඟ ඉන්නව නම් අපිට දෙන්න සේවකයෝ 600ක් අපි ඔවුන්ට රක්ෂාව දෙන්න අපි සූදානම් කියලා. හේතුව අද ඒ වගේ ඉල්ලුමක් තියෙනවා. මේ කීන තරම් දෙයක් ඇත්තේ නැහැ. අපි හැබැයි එක දෙයක් කියනවා කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටීමේදී ආනයන ශක්තිමත් කරන ආනයන එකතු කළ අගය මත පවණක් නෙවෙයි, එකතු කළ අගය මත අපනයන ශක්තිමත් කිරීම වගේම ආනයන දුර්වල කරලා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍ර නගා සිටීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න අතිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ වශයෙන් එතුමාගේ සුපූර්ණ ආශිර්වාදයෙන් කර්මාන්ත අමාත්‍යාංශය හා අපනයන සංවර්ධන මණ්ඩලය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම තමයි කරු කතානායකතුමනි ආනයන විවිධාංගීකරණයක් ගැන කතා කරනවා. මේක හැමදාම කතා කරනවා. විපක්ෂය කියන්නේ ආනයන විවිධාංගීකරණය, අපනයන විවිධාංගීකරණය කිරීම තුලින් අපේ රට අද පස්සට ගිහිලා තියෙනවා කියලා. අපි හැමදාම බලාපොරොත්තු වෙන කතානායකතුමනි, හැමදාම අපි අපේක්ෂා කළේ ඇඟලුම් කියලා තිබිලා අන්තිමට බටහිර රටවල් එක්ක වෙලා එක තීන්දුවක් එක රැයකින් ගත්තාම එතුමන්මල කියන ආකාරයට අපිට විශාල පහරක් වටිනවා. හැබැයි අද අපි එකකින් ඔබට ගිහිල්ලා අද අපි ආනයන ශක්තිමත් කරන්න විවිධාකාරයේ දේවල් අපි ලෝකෙට හඳුන්වා දීලා තියෙනවා. එක භාණ්ඩයක් විතරක් නෙමෙයි. 1985 වෙනකොට අපේ භාණ්ඩ අපි ඇමරිකාව අපි ලෝකෙට යවුවේ භාණ්ඩ 385යි. අද වෙනකොට භාණ්ඩ 3440ක් අපි ලෝකෙ අනිත් රටවලට යවනවා. ඒ නිසා මේ යවන්නේ ඇඟලුම් විතරක් නෙමෙයි. මේ යවන්නේ අද අපි යවනවා කුසු කාර්මික නිෂ්පාදන වශයෙන් තේ යවනවා. ඒ වගේම එකතු කළ අගය මත තේ පැකට් කරලා එව්ව අපි අද විදේශ රටවල් වලට යවනවා. අද අපේ අප්‍රිකානු රටවල් වල ගත්තාම අපනයන වර්ගීකරණ වලින් අප්‍රිකානු මහද්වීපයෙන් අපි රුපියල් මිලියන 216.87ක් අපි ආදායමක් ලබා තියෙනවා. මුළු වියදම අපි 2012 වර්ෂයේදී මිලියන 11,411.8 බිඳුවක්
රටවල් 17කට අපේ අපනයන විවිධාංගීකරණය තුලින් අපි උපයලා තියෙනවා. ඒ වගේම ස්වභාවික රබර් දැන් මේ කතා කළා අපේ හර්ෂ මන්ත්‍රීතුමා එතුමා කිව්වා රබර් වලට අද විකුණ ගන්න බෑ. රබර් වැටලා තියෙනවා. දැනුත් එතුමා ගිහිල්ලා එනකොට පස්චාලේ පිරිසක් විසින් එතුමා පැමිණිලි කරා රබර් මිල බින්දුවට වැහලා තියෙනවා. මොකක් හරි මේකට කරන්න පාර්ලිමේන්තුවේ කතා කරන්න කියලා. හැබැයි ගරු කතානායකතුමනි එතුමා කිව්ව දෙයක් තමයි පිටරටින් රබර් ගෙනල්ලා මේ නිෂ්පාදනය කරනවා කියලා. අපි පැහැදිලිව කියනවා මේ මේකට රබර් වලට සෙස්පත් වශයෙන් රුපියල් 30ක මුදලක් කිලෝග්‍රෑමයකට අය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මුදල් අමාත්‍යවරයා හැටියට අතිගරු ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙන බව අපි මේ සභාවට දන්නන්න ඕන. ඒ නිසා මේ වගේ කටයුතු සිදු කරගෙන තියෙන අවස්ථාවක තමයි අනවශ්‍ය දේවල් කියා පාමින් තමන්ගේ කාලේ කාදම්මින් අපේ රටේ කිසිම දෙයක් වෙන්නේ නැහැ කියන ස්වභාවය මේ රටට පෙන්වන්න යන්නේ. හැබැයි ජනතාව දන්නවා හරි දේ කරන්නේ කවුද? ඒ සම්බන්ධව මොකද්ද මේ රටේ තියෙන තත්ත්වය කියන එක ඔවුන්ට හොඳ අවබෝධයක් තියෙනවා. අද ඇඟලු නිෂ්පාදනය ගත්තොත් එහෙම අපනයන වටිනාකම ලෝකයේ ශ්‍රේණිගත කිරීම අනුව අපේ ඇඟලුම් විතරක් අපේ ඇඟලුම් වලින් ඉන්නේ 20 වෙනි ස්ථානයේට, තේ වලින් අපි ඉන්නේ 1 වෙනි ස්ථානයේට, රබර් රාශි නිෂ්පාදන වලින් අපි ඉන්නේ 31 වෙනි ස්ථානයේට, මණිකා සුවර්ණාභරණ වලින් අපි ඉන්නේ 60 වෙනි ස්ථානයේට, ආහාර නිෂ්පාදන වලින් අපි ඉන්නේ 93 වෙනි ස්ථානයේට, පොල්සා පොල්ලාස නිෂ්පාදන වලින් අපි ඉන්නේ 10 වෙනි ස්ථානයේට, විදුලි උපාංග වලින් අපි ඉන්නේ 72 වෙනි ස්ථානයේට, කුළුබඩු වලින් අපි ඉන්නේ 8 වෙනි ස්ථානයේට, මත්ස්‍ය නිෂ්පාදන වලින් අපි ඉන්නේ 54 වෙනි ස්ථානයේට, ස්වභාවික රබර් වලින් අපි ඉන්නේ 10 වෙනි ස්ථානයේට. ඒ නිසා මෙන්න මේ වගේ මෙවෙන් අපි උපයලා තියෙන ආදායම තමයි ඇමරිකන් ඩොලර් 8355.9ක් 2013 වර්ෂයේදී. එතකොට අපි අහනවා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එතුමත් කතා කරලා ගියා, අනුකුත් മന്ത്രിවරුත් එතුමන්ලත් කතා කරලා ගියා. අපි මේ ලේඛන අපි සභාගත කරනවා. අපි අහනවා එහෙමනම් මේ වගේ ආදායමක් ලැබලා මේ වගේ රටවල වලට අපි ආනයනය කරන භාණ්ඩ කවුද ගන්න කියලා අපි අපරාධ සංවර්ධන මණ්ඩලය නිකන් සුදු වලින්ද කියලා අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න කැමතියි. ඒ නිසා අද අපරාධ සංවර්ධන මණ්ඩලය කියන්නේ නව මාවතක් ඔස්සේ නව තේමාවක් ඔස්සේ ගමන් කරන හොඳම ආයතනය අපරාධ සංවර්ධන මණ්ඩලය කියන එක අපි පැහැදිලිවම මේ සභාවට කියන්න ඕන. අපි රවි කන්නානක මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා කිව්වා මේකෙන් අද පළක් වෙන්නේ නැහැ කියලා. ඔබතුමා වගේ එම දේවල් අපි අනුගමනය කරන්න සූදානම්. ඔබතුමන්ලා ඇවිල්ලා අපේ පාර්ලිමේන්තු උපදේශකාරක සභාවලදී විවිධ කරුණු අපිට ඉදිරිපත් කරනවා. මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා අපිට කරුණු ඉදිරිපත් කරනවා. හැබැයි අපි කියනවා මේක සම්පූර්ණයෙන්ම බොරුවක් මුලාවක් මේ රට නොම ගැවන දෙයක් කියන එක ඔබතුමාලා කියන්න එපා. හේතුව අද ඔවුන් විශාල කැපකිරීමක් කරන නිලධාරීන් වශයෙන් මෙම රට ශක්තිමත් කරන්න, මහින්ද චින්තන යථාර්ථයක් කරන්න, මේ රට ගොඩනගන්න, අහිංසක ගමේ ඉන්න අයගේ එම නිෂ්පාදන වලට හරි තත්ත්වයක් දීලා ඔවුන්ගේ අගය එකතු කළ භාණ්ඩ මත විදේශී වළඳ වලට එම භාණ්ඩ දිරිමත් කරලා ඔවුන් ආරක්ෂා කරන්න ඔවුන් කටයුතු කරනවා. අපනයන කරුවන්ට සියලුම බදු වලින් අපනයන කරුවන් නිදහස්. සියලුම බදු වලින් අපනයන කරුවන් නිදහස් කළා තියෙන්නේ. ඒ අපනයන කරුවන්ට ඔබතුමා කියනනම් එකක් හරි බද්දක් පන්නලා කියලා ඔබතුමා අපිට කියන්න මොකද්ද පනවන බද්ද කියලා. කිසිම බද්දක් පනවන්නේ නැහැ. කිසිම බද්දක් පනවන්නේ නැහැ. බොරු කියන්නේ බා බොරු. යාපෝටින් යාපෝට් ටැක්ස් ගන්න අපනයනේ එව්ව නිකන් දෙන්න කිව්වොත් එහෙම අපනයනේ කියන එක නිකන් මරින්න වෙනවා. ඔබතුමාලා දැන් එතනෝල් ගැන කතා කළා. අපි පැහැදිලිව කියනවා මේ රාජ්‍ය අතකර ජනාධිපතිතුමා තමයි මේ එතනෝල් සිද්ධිය අවුරුදු ගාණක් තිස්සේ හිටියා. ආණ්ඩු ගන්නවත් තිබ්බේ මේක ආවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියේ කාලේ මංගල සමිතිලා මේක කළේ. මංගල සමිතිලා කළේ. අද ඔබතුමාලා මේ ඉන්න මැතිමන්ත්‍රී චෝදනා කරනවා. මේව අදත් කරන එක්සත් ජාතික පක්ෂය අය කියන එක අපි පැහැදිලිව කියනවා. අපි පැහැදිලිව කියනවා. කිසිම മന്ത്രി කෙනෙක් කැමති කෙනෙක් අද ඔය සිද්ධියට සම්බන්ධ නම් අතුගල ජනාධිපතිතුමා පැයක්වත් මෙම മന്ത്രിවරු ඇමතුරු එවේ තියාගන්නේ නැහැ. ඒ නිසා අපිත් නිහඬ වෙන්න නිසා තමුන්නාසලත් කියනවා. තමුන්නාසලත් කියන නිසා අපි අහගෙන ඉන්නවා. හැබැයි මේ යථාර්ථය පොලිසිය දන්නවා, රේගුව දන්නවා, අධිකරණය දන්නවා. ඒ නිසා මේ වගේ අසත්‍ය චෝදනා කරන්න එපා. අවසත් චෝදනා කරලා മന്ത്രിවරුන්ගේ ගෞරවය හැලු කරන්න එපා කියන පණිවිඩයත් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අද අපි රටවල් වශයෙන් ගත්තොත් එහෙම ඔබතුමන්ලා අද අපි මේ විතරක් නෙමෙයි අද අපි කඩදාසි නිෂ්පාදන වලින් ඒ වගේම ටයර් වලින් නිම කරන නිෂ්පාදන, රසායනික නිෂ්පාදන, ඒ වගේම ප්ලාස්ටික් නිෂ්පාදන, ලෝහ නොවන කලින් නිෂ්පාදන වගේ දේවල් අද අපි
විදේශ වලට අපනෑන විවිධාංගීකරණ යටතේ අපි යවන්න කටයුතු කරලා තියෙනවා. අපි සමහර අවස්ථාවල ගරු මන්ත්‍රීතුමනි අපේ පළාත්වල තියෙනවා ගැනට් වගේ දේවල්. අපි ගිහිල්ලා අපේ පරිසර ඇමතුමගෙන් ඉල්ලා හිටියා ඇමතුමනි මේක අපේ රටෙන් අරන් යන්නේ ඩොලර් 700 වගේ මුදලකට. හැබැයි මේකේ මිල ගත්තට පස්සේ එම ඩොලර් ගාන ඩොලර් මෙහෙන් 100කට ගන්න එක පිටරට ගියාම 1 කියුබික් මීටරයක් ඩොලර් ලක්ෂ 3කට 4කට පිටරට විකින්නවා. ඒ නිසා මේ දේ කරන්න එපා කියලා. එතුමා එක සැනින් එක නැවැත්තුවා. එක සැනින් එක පෑම් පහරින් එතුමා කිව්වා මෙව යවන්න එපා කියලා. ඒ නිසා අපනයනේ කියන්නේ රටක ජීවනාලිය අපි ඒක පිළිගන්නවා. ඒක ශක්තිමත් කිරීමේ වගකීම අමාත්‍යාංශයක් වශයෙන් අපි අද කරට අරන් තියෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධව එතුමාගේ කාර්යභාරය නිසියාකාරයෙන් අපිට කරන්න දීලා එතුමා බලන් ඉන්නවා අපි මේ අපනයන සංවර්ධන මණ්ඩලය කර්මාන්ත අමාත්‍යාංශය කොහෙද අරන් යන්නේ කියලා. අපි ඔබතුමාට තව එකක් කියන්නම්. අශෝක ලේඩේ සමාගම තියෙන අපේ අමාත්‍යාංශය යටතේ අද වෙනකොට ටැන්සානියාව, මියන්මාරය, ඒ වගේම මොසම්බික් රාජ්‍යන් වලට අද අශෝක ලේඩේ බස් ඉල්ලනවා. අපි ඉතා නුදුරේදීම ශ්‍රී ලංකා අශෝක ලේඩෙන් අපි මියන්මාර වගේ රටවල් වලට යවන්න කටයුතු කරනවා. ඒ නිසා මෙව අපේ ශක්තියක් අපිට තියෙනවා. අපි මේ ගැන හොයනවා. ඔබතුමාලා තේරුන්නේ නෑ. මම කිව්වා අශෝක ලේඩේ සමාගමක් තියෙන අපේ අමාත්‍යාංශය යටතේ අද වෙනකොට එම සමාගමත් එක්ක සාකච්ඡා කරන්න මියන්මාරයේ ටැන්සානියාව හා මොසැම්බික් වගේ රාජ්‍යයන් අද ඉදිරිපත් වෙලා තියෙන අපේ ලංකා අශෝක ලේඩේ බස් ලබා ගන්න. ඒකයි. ඒ නිසා ගරු කතානායකතුමනි මම මේ කරුණු තමුන්නාන්සේ මේ සභාවට ඉදිරිපත් කරන්නේ අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මම හිතනවා අපේ කාර්ක සභාවලට ඇවිල්ලා විවිධ තර්ක කළා. එතුමා කියනවා මේක මේ දේ කරන්න කියලා. අපි කවදාකවත් එතුමාට ටික තර්ක කරන්න යන්නේ නැහැ. එතුමාට අපි කියනවා හොඳයි ඔබතුමා අදහස් දෙන්න කියලා. ඒ නිසා අපි නිලධාරීන් එතුමා හැබැයි මෙතන ඇවිල්ලා කිව්වද සුදුවලියෙක් කියලා. මේක සුදුවලියෙක් නෙමෙයි. අපනයන සංවර්ධන මණ්ඩලය කියන්නේ අද මං හිතන්නේ ලංකාවේ අපේ අපනයන ශේක්‍රයේ තියෙන අනිකුත් අමාත්‍යාංශවල දේවල් බැලුවොත් එහෙම ඊටාම වැදගත් උගත් ඒ වගේම දක්ෂ නිලධාරීන් ආයතනයක් කියන එක මම ඔබතුමාට මේ අසභාවේදී කියන්න ගුණා. නෑ වෙබ්සයිට් එක ඔබතුමා දිහා බලන්න දැන් විල්ලා. වෙබ්සයිට් එකේ එහෙම දෙයක් ඇත්තේ නෑ. ඒ වෙබ්සයිට් එක තමයි හොඳම වෙබ්සයිට් එක වෙලා තියෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශي. ඒ නිසා මම අද තමුන්නාන්සේට ඒ නිසා අපි මේ අවස්ථාවේදී කියනවා අපේ කවුද මේ සොඳුන් හඳුනන මන්ත්‍රීතුමා එතුමාක පැම්පර්ස් වලටයි නැප්කින් වලටයි ටැක්ස් ගහනවා කියලා අපි ඒකත් ඉදිරිපත් කරා. එහෙම ටැක්ස් එකක් ගහන්නේ නැප්කින් වලට ගහන්නේ කිලෝ එකකට රුපියල් 30යි. එතුමාක පැම්පර්ස් වලට රුපියල් 300ක් ගහනවා කියලා. හැබැයි පැම්පර්ස් කිලෝ එකකට ටැක්ස් එක ගහන්නේ. පැම්පර්ස් කිලෝ එකක් කියන්නේ පැම්පර්ස් කිලෝ එකට අඩුම ගානේ මේ කිලෝ එකට පැම්පර්ස් 15ක්වත් අයිති වෙනවා. මම හිතන්නේ එතුමා බලන්නේ කිලෝ එකේ පැම්පර්ස් එකක් අද ගන්න. කිලෝ එකේ බර තියෙන පැම්පර්ස් එකක් අද ගන්න නම් මං හිතන්නේ කවුරුත් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ වගේ ජනතාවට දෙන්න යන්නේ මේ වගේ අසත්‍ය විචාරයක්. ඒ නිසා අපි කනගාටු වෙනවා. විශේෂ වශයෙන්ම මේකදී රබර් කර්මාන්තේ කඩාවැටීම ගැන කතා කළා. අපි දන්නවා තුන්නානි සිද්ධිය. අපි දන්නවා රතුපස්වල සිද්ධිය. අද සේවකයෝ 800ක් 1000ක් එළියට ගිහිලා තියෙනවා. ඒ කර්මාන්ත අඩපණ කරලා තියෙනවා. ඊට පස්සේ මේ රබර් වලට මෙම කනකරකා හැදුවේ. ඊට පස්සේ හැදුවේ. ඒවට කවුද පිටිපස්සේ හිටියේ? තමුන්නාසලා දන්නේ තමුන්නාසලා නෙමෙයි වෙන්නේ නැති. හැබැයි කවුරු හරි මේ ඔසී ගන්නලා කර්මාන්ත ඔබතුමාලා මෙතන ඇවිල්ලා කරන කර්මාන්ත නගා සිටවන්න කියලා අනිත් පැත්තෙන් ඔබතුමාලා කර්මාන්ත යම් පුද්ගලෙක් එක්ක වෙලා කර්මාන්ත කඩාවැටීම සඳහා අවශ්‍ය වාතාවරණය මේ රටේ සලස් කරනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබතුමාලාගේ නිසි මාර්ග උපදෙස් අපිට දෙන්න. අතිගරු ජනාධිපති පාර්ලිමේන්තු යාළුවෝ ඒ නිසා අපි ඔබතුමාලගෙන් ඉල්ලා හිටනවා මෙම කර්මාන්ත අපි නිසි මාර්ගය ගන්න අතිගරු ජනාධිපතිගේ ශක්තියෙන් අපි වැඩ පිළිවෙල සකස් කරලා තියෙනවා. ඒ නිසා අපි ආනයනය සීමා කරන ආනයනය දැන්ට ගේන භාණ්ඩ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන්න අද විදේශ ව්‍යාපාරිකම් විශාල ගණනක් එනවා. කොරියාවෙන් ආව කරු කතානායකතුමනි කුණුමාළු වලින් බයෝඩීසල් නිෂ්පාදනය කරන ව්‍යාපෘතියක්. කුණුමාළු ටොන් එකකින් බයෝඩීසල් 3000ක් ලීටර් 3000ක් නිෂ්පාදනය කරන්න උන්ට අද මැෂින් යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කරලා තියෙනවා. අපි මේ වගේ දේවල් අද වරකොට ශ්‍රී ලංකාවේ මාළු පරිභෝජනයෙන් 140යි අද 160යි ගන්නේ අනිත් ෂේරම අද අපත යනවා.
අපිට ගියොත් ඒ ටොං ගානක් එක්කව කරගන්න පුළුවන් මාළු මාකට් එකට. අද ඔවුන් එන්න කැමති. ඔවුන් කතා කරලා කියන්නේ බයෝඩීසල් වලින් අපිට මේ සාමාන්‍ය වාහන දුවන්න අවශ්‍ය වාතාවරණය තියෙනවා කියලා. ඒ නිසා අපිට අවශ්‍ය වෙලා තියෙනවා මෙන්න මේ වගේ කර්මාන්ත දිරිමත් කරන්න, මේවට ශක්තියක් දෙන්න, මේ වගේ තාක්ෂණය ලංකාවට ගේන්න. විශේෂයෙන්ම ඔය සෙමිකන්ඩක්ටර් පැත්තට සෙමිකන්ඩක්ටර් මැනුෆැක්චරින් පැත්තට ඔබතුමාලා අවධානය යොමු කරලා ඔය සෙමිකන්ඩක්ටර් මැනුෆැක්චරින් ප්ලාන්ට්ස් ටිකක් අපේ රටට ගෙනවොත් ඒක නව නිෂ්පාදනයක්. නිෂ්පාදන කර්මාන්ත. ගරු කතානායකතුමනි අපි මේ වෙනකොට සියලුම අපි වගකීම ගන්නවා කර්මාන්ත අමාත්‍යාංශයේ වශයෙන් අපි හැම ලංකාවට ආනයනය කරන භාණ්ඩ සම්බන්ධව අපි ව්‍යාපෘතියක් හදනවා. ඒකට අවශ්‍ය යන්ත්‍රෝපකරණ පෙන්නනවා. ඒ යන්ත්‍රෝපකරණ අපි ව්‍යාපෘති වාර්තාවක් හදනවා. ඒකට එන්නේ කොස්ට් එක මුදල කොච්චරද කියලා අපි හදලා ඒකට අපි ආයෝජකයන්ට ආරාධනා කරනවා එන්න ඇවිත් අපි කර්මාන්ත අමාත්‍යාංශයට එක්කව වෙන්න. මෙන්න මේක අපි කරනවා. දැන්ටත් අපිට ඒ පිළිබඳව විශාල දැනුමක් තියෙන, ඒ පිළිබඳව හැඟීමක් තියෙන, ඒ වගේම ලෝකෙත් එක්ක ගනුදෙනු කරන තරුණ තරුණීන් ගණනාවක් කර්මාන්ත අමාත්‍යාංශ අනුබද්ධ කරගන්න අපි ලේකම්තුමාටත් ගරු ඇමතුමාගෙත් අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ ගමන යන්න අපිට එච්චර දඟලන්න අවශ්‍යතාවයක් නැහැ. හේතුව මෙම කර්මාන්ත ක්ෂේත්‍රයේ නිපුණතාවයන් ඇති පිරිසක් අද අපේ කර්මාන්ත අමාත්‍යාංශය හැමතැනම ඉන්නවා. අද අත්තම් බාණ්ඩ ගත්තාම පේකම් අපි අත්‍යන්ත පේසකරන මධ්‍යස්ථාන අද තමුන්නාසලා අහනවා ඇයි ගාමන්ට් දාන්න බැරි කියලා. අද ගාමන්ට් වලට යන්නේ එක සාරියක් ගත්තොත් සාරික වටිනාකම 2800යි 3000යි. අත්‍යන්ත පේසකරන මධ්‍යස්ථාන අත්‍යන්ත මේ සාරියක් ගත්තොත් එහෙම ඔවුන් ගිහිල්ලා ගාමන්ට් එකේ අර පොඩිට වැඩි කරන්නේ. අපි දැන් මාතලේ දිස්ත්‍රික්කේ අපි තීන්දුව කළා මේ සැරේ දිමිනගම යටතේ කරු බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා ලබා දෙන මුදල් වලින් අවම වශයෙන් ඒ වගේ අත්‍යන්ත 1000ක් මාතලේ දිස්ත්‍රික්කේ කාන්තා සංවිධාන වලට දෙන්න. ඒ නිසා මේ වගේ නව තාක්ෂණීය ඒ වගේම දේශීය කර්මාන්ත නවතරප්පන ගන්නන්න ක්‍රමවේදයක් ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමත් අතිගරු ජනාධිපතිතුමත් අපිට ඇති කළ දීලා තියෙනවා. අපි එවෙන් දිස්ත්‍රික්කයේ තුල ජනතාව පෝෂණය කරන්න, ජනතාවට ආදායම් මාර්ග ලබා දෙන්න, ඒ ජනතාව සන්තෝෂවත් කරන්න අවශ්‍ය කටයුතු මේවකට අපි කරලා තියෙනවා. තමුන්නාසලා අද වෙනකොට මං හිතන්නේ බිම්මල් වගාව අද ලෝකෙ වැඩිම බිම්මල් වගා කරන රට තමයි ජපානයේ කොරියාව වගේ රටවලට චීන වගේ රටවලට බිම්මල් විශාල වශයෙන් අද ඉල්ලීමක් තියෙනවා. අපේ රටේ මේ ගෘහ කර්මාන්ත හැබැයි එව්වා සම්බන්ධිනුත් අපි නව තාක්ෂණය ලෝකෙදී නව තාක්ෂණය හඳුන්වලා දීලා එමෙ තාක්ෂණයෙන් කොහොමද අපේ රටේ මේ කර්මාන්ත දිරිමත් කරන්නේ කියලා දිරිමත් කියන වැඩ පිළිවෙලක් අපි අපේ සංවර්ධන මණ්ඩලය මගින් ගමින් ගමට ගිහිලා දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙට ගිහිලා ආරම්භ කරන්න ප්‍රාදේශීය කන්තමලත් එක්ක කතා කරලා තියෙනවා. ඒ නිසා අද මේ නිලධාරීන් කී තියෙන දැනුම එමෙ නිලධාරීන් කරගෙන යන වැඩ පිළිවෙල දිස්ත්‍රික් මට්ටමට බහැලා දිස්ත්‍රික් වලින් ප්‍රාදේශීය කන්තමල ගෙනල්ලා අපේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා එතුමාලා කතා කරලා කිව්වා ඇවිල්ලා PVC බටවලට ඉඩක් දෙන්නේ නැහැ කියලා අපි ඒක පිළිගත්තා. අපි එතුමාට කිව්වා ඒ සම්බන්ධයෙන් කවුද අනුමැතිය දීලා තින්නේ? කවුද මේක නවත්තන්නේ කියලා වෙනත් ව්‍යාපාරිකයන් එක්ක වෙලා සුළු ව්‍යාපාරිකයන් කසාකර තත්ත්වයටපත් කරන්න, ඔවුන්ගේ එම ව්‍යාපාර අඩපණ කරන්න කටයුතු කළා තිනවා. හැබැයි අපි මේ අවස්ථාවේ ඉල්ලා හිටියා. ඔබතුමා දෙන්න අපි ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නම් කියලා. මෙතන දේශපාලන බෙදයක් ඇත්තේ නැහැ. අපිට දෙන්නේ කර්මාන්ත ළඟා සිටීමේ වැඩ පිළිලක්. මෙන්න මේ කර්මාන්ත ළඟා සිටීමේ වැඩ පිළිලට ශක්තියක් වෙන්න අතකොට ජනාධිපතිතුමාගේ මගේ පෙන්වීමෙන් අපි කටයුතු කරනවා. ඒ වගේම ආර්ථික සංවර්ධන කරු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ සැරේ විවිධාකාර මුදල් විශාල ප්‍රමාණයක් දිස්ත්‍රික් මට්ටමේ මුදාහැරලා තියෙනවා. එම මුදල් ඔහුගේ විශේෂ අවධානය යොමු කරලා තින්නේ ගමේ ඉන්න මේ වගේ කර්මාන්ත කරුවන් ළඟා සිටීම සඳහා අවශ්‍ය විදිහට වියදම් කරන්න කිනිල්ලිමත් එතුමා කරලා තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය ශක්තිය හැම පැත්තෙම ලැබිලා තියෙනවා. අමාත්‍යාංශ මට්ටමින් අපිට මුදල් ලැබෙනවා. ඒ වගේම අපේ තියෙන දැනුම උපයෝග කරගෙන විදේශ වෙළඳ පොළවල් වලට මෙම භාණ්ඩ අලුවි කරන්න, මෙම භාණ්ඩ යවන්න, ඒ වගේම එම විදේශ වෙළඳ පොළ දැනීම අපරට ලබා ගැනීමේ ක්‍රමවේදයක් තමයි අපි මේ ඇති කරන්න යන්නේ. ස්වර්ණාභරණ කර්මාන්තය කරන විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ අතරමැදියන්ට හවුවෙලා ඒගොල්ලන්ට ඒ අපනයන කිරීමේ කර්මාන්තය ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තිබෙනවා. ඔබතුමාගේ අවධානය ගරු කතානායකතුමා දන්නවා. කරුණා කරලා මේ බෙලියත්තේ ස්වර්ණාභරණ කර්මාන්තයට උදව් කරන්න. දිස්ත්‍රික් මට්ටමින් ගිහිල්ලා අපරාණ සංවර්ධන මණ්ඩලත් එක්ක සාකච්ඡා කරලා දිස්ත්‍රික් මට්ටමින් ගිහිල්ලා කොළඹ ඉඳන් නෙමෙයි අපි තීන්දුව ගන්නෙ. ගමට ගිහිල්ලා තීන්දුව ගන්න අපනයන ව්‍යාපෘතියක් තමයි අපි ඇති කරන්න හදන්නේ. අන්න ඒකට තමයි අපි මේ යන්නේ. ඒ නිසා තමයි අපි මේකට නිකන් ගන්න බෑ. අපිට මේකට වෙනත් උපාධි තියෙන කට්ටිය ගන්න බෑ. මේකට ලෝකෙ පිළිවෙල දැනුම තියෙන, ඒ වගේම කොම්පියුටර් තාක්ෂණික පිළිවෙල දැනුම තියෙන, ඒ වගේම
ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඒ වගේ දේවල් හොයාගන්න පුළුවන් දේවල් කට්ටිය අද අපි අපේ අමාත්‍යංශයට සම්බන්ධ කරගන්න අපි කටයුතු කරනවා. මේ ලංකාව විතරක් නෙමෙයි. අපි ගත්තාම එක එක රටවලින් අපිට ගන්න පුළුවන්. ඒ දැනුම තියෙන තමන්ගේ රටේ ඉන්න කිනාට ඒ දැනුම තියෙනවා. ඔව්ව කිනාවත් ඔහු දන්න මේ කර්මාන්තේ කොහොමද අපි කතා කරන්නේ? මේ කර්මාන්තේ කොහොමද අපි මේ රටේ ඇති කරන්නේ කියලා ඔවුන්ට ඒ හැඟීම අපේ රටේ දෙන්න පුළුවන්. අපේ රටේ සීලම දැනුමක් ඇත්තේ නැහැ. අපේ රටේ හැම තාක්ෂණයක් ඇත්තෙත් නැහැ. ලෝකේ එක එක රටවල් තාක්ෂණي පාවිච්චි කරන්නේ තම තමන්ගේ වෙනත් රටවල් වලින් අරගෙන. ඒ වගේම අපි දන්නවා තායිවානි කොහොමද හැදුනේ කියලා. තායිවානි සම්පූර්ණ චීනයට ගිහිල්ලා චීනෙත් එක්ක එක්ක වෙලා ඒ යන්ත්‍රෝපකරණ පිළිබඳ අත්දැකීම් ලැබලා ඊට පස්සේ වුන් කරේ මොකද්ද? ඇමරිකාවට ගිහිල්ලා ඒ ඔවුන් එක්ක වෙලා ඒ තාක්ෂණිය තායිවානට ගෙනාවා. අද ලෝකේ මැෂින් එකක් ගන්නව නම් යන්ත්‍රෝපකරණයක් ගන්නව නම් චීනට වැඩි අද විශ්වාසය තියෙනවා තායිවානිය ගැන. ඒ වගේ වියට්නාමයේ ගැන විශ්වාසය තියෙනවා. මෙන්න මේ වගේ තත්ත්වයකට මේ ශ්‍රී ලංකාව ගේන්න දරන වෑයමට ඔබතුමාලාගේ ශක්තිය දෙන්න කියන ඒ කාරණා කිල්ලීම කරමින් අද ඉදිරිපත් කරන මෙම ගැසට් පත්‍රයට මේ සභාවේ අනුමැතිය ලබා දෙන ඉස්ලා සිටමින් මගේ පිළිතුරු කතාව මෙහින් අවසන් කරනවා.